கட்டளை இதுல இருக்கிற கட்டளை தானே கோட்டோட අපේ ඉඩම උසාවිය නියෝගයක් තියෙනවා පොඩ ඉන්න උසාවි නියෝගය කලවල තියෙනවා තර්ජනය කරන්න එපා තර්ජනය
నీతి విరోధి పంచలే నీతి విరోధి పంచల నీతి విరోధి పంచల నీతి విరోధి పంచల මම මට මේක දැනුම් දීලා තියෙන්නේ දැනුම් දීමක් කරන්නනේ තියෙන්නේ දැනුම් දීමක් කරලා තියෙන්නේ මට හරි ඕගොල්ලන්ගේ බල කරලා මේව කරන්න එපා අරක්කු සුවඳක් එනවා මෙතන හරි මේ අපි දන්නේ නමුත් මේක පොඩ්ඩක් බලන්න මේ අධිකරණ නියෝගයේ ඔබතුමාගේ නමින් තියෙනවා ඔතන 11 දෙනෙක්ගේ තියෙනවා ඔබතුමාගේ නම තියෙනවනේ මේ කෝට්ටෝරේ මහත්මයා මේක අහගන්න කියෝනේ රණ්ඩු වෙලා වැඩක් නැහැ හරි මම නීතිය දැනගෙන ඉන්නේ මට මෙතන මට එකක් ඇවිල්ලා තියෙනවනේ මෙතන හරි මෙතන මහත්මයා දැන් දන්නවනේ කියවලනේ හරි මේ කියවල මට ඔබතුමා කියවල බැලුවානේ ඔව් රයිට් මේක තියෙන විදිහට මෙච්චරයි මේ අහගන්න සාමකාමීව කරන්න විකට් එක අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ පාරවල් අවිර කරන්න බෑ බෑ ඒක මේකම් පාරයිනේ කරන්න හරි ප්‍රධාන පාර අවිර කරන්න බෑ කිසිවෙක ඉන්න බෑ මේ පැත්තේ කවුරුත් ඉන්න බෑ නීතියෙන් පිට යනවා නම් නීතිය ඔබතුමා නීතිඥයෙක්නේ නීති කරුකල් කරන්නකෝ ඔව් නීති කරුකණන් එන්නේ පරිසර ඒක ඔබතුමාලා ඒක අධිකරණවම ඔව් උසාවියෙන් කරනවා හරිද ඉඩම් පත්ත අධිකරණය අපිට මෙතන රණ්ඩු වෙලා වැඩක් නැහැ අපිට හරි ඇත්තටම ඔය අපි එකට කතා කරන්න ඕන පුද්ගලයෝ ඒ කියන්නේ ඉස්සරහට හරි උසාවියේදී උසාවිය ඕන එකක් කරන්න ප්‍රශ්නයක් නැහැ මේක මම කියවලා කියන්නේ අරවන්න විද්‍යාව මම විස නෑනේ මම ඕක ඕගොල්ලෝ මට ෆයිල් කරලා දුන්නා මම මේක කියවලා තියෙනවා ආ කියවලා තේරුම් ගන්න නෑ අනිත් පැත්තෙන් ඉන්නවා මේක මේ දෙමළෙන් කියන්නේ මේගොල්ලන්ට එක්ස්ප්ලেইন එක්ස්ප්ලেইন කරන්න දෙන්න මෙයා අනිත් පැත්තේ කෝට් ඕඩර් එක ඊයේ ගෙනල්ලා කියවුවා ප්‍රොටෙස්ට් එක නෙම් මේක නෑනේ හිතනවද මම මේගොල්ලන්ට කියලා දීලා නෑ කියලා නීතිය කියලා දෙන්න බලය තියන්නේ මේ අධිකරණයෙන් දිලා හරි අධිකරණයෙන් එකක් ගෙනල්ලා අලවලා නම් මෙන්න මේව කියලා තියෙනවා මේ විදිහට තමයි අපිට මෙතන හැසරෙන්න ඕනේ කියලා. හරි මේක අහගන්න මේක प्लीज திசமகாராம சவுத் விகாரம் ஏற்படி பேர்பட்ட நபர்களினாலோ ஆர்ப்பாட்டங்களினாலோ பிரதான மக்களுக்கோ விகாரில் நடைபெறும் விகார உடைமைகளுக்கோ எந்தவித இடையூறும் சேதங்களை ஏற்படுத்தக்கூடாதெனவும் 2025 3ஆம் மாதம் 12ஆம் தேதியிலிருந்து 2025 3ஆம் மாதம் ඇමතිතුමා කියලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා මේක සාකච්ඡා කරන්න ඕනේ මේක නීති විරෝධී අත්අඩංගුවට ගන්න හරි එහෙම බැරි නම් මට නීතිමත් දන්නවා මේ පොළවේ මේ පොළවේ ඉන්න ඕගලන්ට නෑ දෙමින් ඉන්නේ මට තියෙන වේදනාව මම මේ ගමේ මේ වෙලා මේ ඔක්කොම දකුණේ ඉඳලා ආවිලා පොලිසිය නීතිය මෙතන පාත් දාන්න එන්න එපා මේ මෙහාව ගන්න මේ විහාරාධිපතිව ගන්න විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න මම කියන්නේ ඔබතුමා ඔයාලා කලවන්න එක මතක තියාගන්න ඔයාලට දැනගත්තා ඉඳලා ගන්න හරි 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 ඒක මටත් පුළුවන් ඉදුම දාගත්තු පළියට මිනිස්සුන්ව බය කරලා කරන සෙල්ලම් දාන්න අපිට බලදාලා ඒක අවුරුදු 20ක් නම් බලමු 28ක් කියන්න ජයන්ත මේ අර විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න එහෙම ගන්න බැරි නම් මෙතනත් කරන්න බෑ අපිට කරන්න පුළුවන් ඕන එක මගේ මම ටැක්ස් දෙවන එකක් රන්නකො කීලෝ උසාවියේ නඩුවක් තියෙනවනේ නෑ මේ අර මෙතන මේ පාරවල් අවිරන පොලිස් ස්ටාර්ට් කරනවා වැරදි නීතිය තියෙනවා නීතිය ක්‍රියාත් කරන්නේ නීතිය ක්‍රියාත් කරන න්‍යාය නීති අවශ්‍ය නොකර කරන්න ඕන පාර අවශ්‍ය කරනවා
පොලිසියෙන් ආරක්ෂාද නීති විරෝධී පන්සලට 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 අපේ නම අපේ නම අපේ නම හත්ති පුන හදිකම් පුන වෙන්න නීති විරෝධී පන්සලය